හෙලෝ ළමයි එනවද මාත් එක්ක පිටරට ටුවර් එකක් යන්න. ඉතින් අද මම ඔයාලව එක්කන් යන්නේ ගෙස් කරලා කියන්න පුළුවන්ද? අද මම ඔයාලව එක්කන් යන්නේ ප්‍රංශයට. ලංකාවේ ඉඳලා කටාර් වලට ඇවිල්ලා කටාර් වල ඉඳලා තමයි ෆ්‍රාන්ස් වලට යන්නේ. අපිට කටාර් වලින් ට්‍රාන්සිට් එකක් තිබුණා. ඔන්න ඉතින් යාළුවනේ මං ආසම කෑල්ල ෆ්ලයිට් ෆුඩ්ස් try කරන එක. මුලින්ම ඉතින් අපිට ෂොට් එකක් ආවා. බැදපු කෝන් වගේ එකක් හරි පරහයි ඒක. ඔන්න ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ අපි දැන් මේ ඉන්නේ කටාර් වල ඉඳලා ෆ්‍රාන්ස් වලට යන ෆ්ලයිට් එකේ. ඉතින් ආතල්ගේ ෆිල්ම් එකක් බලාගෙන ඒ වුණාට ෆිල්ම් තෝරන්න එක නම් හරිම අමාරු වැඩක්. ඔය තියෙන කෝන් ඉතින් ආතල්ගේ ෂොට් එකක් දාලා ළඟ එහා පැත්තින් අයට පොඩි චීර්ස් පාරකුත් දාලා පොඩ ආතල්ගේ එන්න හදනකොට ළමයි මට ඉතින් සදාතනික පීනසක් තියෙනවා. හැදුන පීනස. අයිස් කැප් එකක් දාලා නිකන් පිටසක් වල ජීවියෙක් වගේ හොටු පෙර තමයි ඉතින් ආවේ ෆ්ලයිට් එකේ එද්දිම. ඉතින් පීනස කෙසේ වෙතත් මම බලන් හිටියේ මුන් අපිට කොයි වෙලාවෙද කන්න දෙන්නේ කියලා. ඔන්න ඉතින් මගේ කෑම එක ආවා. එදා ඉතින් තිබුණේ බීෆ් මීට් බෝල්ස් එක්ක රස කෑමක්. ඇත්තටම මට ඒක වීඩියෝ කරගන්න බැරුණා. මොකද මං හරිම බඩගින්නෙන් හිටියේ. කාලා ආයෙ මෙලිය බලාගෙන එද්දී අපිට කොෆි එකක් ඉෂුව කරා. ඔය තියෙන එක බිස්කොෆ් එක හරිම රහයි කොෆි එකත් එක්ක. ඉතින් ළමයි කොහොම හරි අපි ප්‍රංශහසයට ආවා. ෆ්ලයිට් එක පහත් කරලා හිමීට ලෑන්ඩින් එකට සූදානම් වෙනවා. හරිම ලස්සනයි බලාකුළු තිබුණ විදිහ. ඔන්න ඉතින් කොල්ලා ප්‍රංශයට ලෑන්ඩ් කරා. ලෑන්ඩින් එකේ මම වෙනම වීඩියෝ එකක් ගත්තා. මම ඒක ඔයගොල්ලන්ට පස්සේ ෂෙයා කරන්නම්. ඉතින් අපි ආපු එයාක්‍රාෆ්ට් එක ටර්මිනල් එකට ගහන්නකොටම අපි දැක්කා අපේ ගුවන් කුරුල්ලෙක් තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින්. අපිට හරිම ආඩම්බරයි ඒක දැක්කම. ඒකේ සලකුණ අපි දැක්කම අපිට පුදුම හැඟීමක් එන්නේ වෙන රටකදී. ඉතින් ප්‍රංශ කියන්නේ හරිම බිසි ෂෙඩියුල් එකක් තියෙන, එයාපෝට්ස් ගොඩක් තියෙන, එයා ට්‍රැෆික් වැඩිම තියෙන රටක් මං හිතන විදිහට. ඉතින් මගේ මේ ෆස්ට් ටයිම් මං කටාර් එයාර්වේස් ෆ්ලයි කරන සහ යුරෝප් කන්ට්‍රි එකකට ආපු මගේ පළවෙනි පාර. හරිම සන්තෝසයි. ඉතින් මට ෆ්ලයිට් එකෙන් බහිනකම් ඉවසිල්ලක් නැතුව මම හිටියේ. ඉතින් අපේ ටීම් එක ඔක්කොම අපේ බගේජ් ටික ඔක්කොම කලෙක්ට් කරගෙන ටර්මිනල් 1 එකෙන් අපි එළියට එන්න ආවා. ඒ අතරේ ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ටග් ගාලා ගිහලා subscribe පාරක් දාන්න. ඉතින් ළමයි මේ ඉන්න අපේ ටීම් එක බණුවක් තිවාක්ක සහ අනිත් ටීම් එකේ හැමෝම අපිත් එක්ක එළියට එන්න ආවා. ඉතින් අපි ට්‍රොලි ටික තාල්ලු කරගෙන හිමීට එයාපෝට් එකෙන් එළියට එද්දී අපේ බස් එක නවත්තලා තියෙනවා එයාපෝට් එක ගාව. හැබැයි මීට කලින් අපිට විශේෂ සිදුවීම් කිහිපයක් සිද්ධ වුණා. විශේෂ පුද්ගලයෝ මුණ ගැහුණා. ඒ ටික මට වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. ඉතින් ළමයි ශ්‍රී ලංකාවේ අපිට ෆ්‍රාන්ස් එයාපෝට් එකේදී උණුසුම් පිළිගැනීමක් හම්බුණා. ඒ වගේම විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් අපිව පික් කරන්න ඇවිල්ලා තිබ්බා. ඒ අතර ඊටාම විශේෂ පුද්ගලෙක් ඉන්නවා මේ මුළු ටුවර් එකේදීම අපිට ගොඩාක් ළඟින් හිටපු අපේ සහෝදරයෙක් වගේ අපිට දැනුණු පුද්ගලෙක් ඉන්නවා. එයාව මං ඉස්සරහදී ඔයගොල්ලන්ට අඳුන්වලා දෙන්නම්. ඉතින් මේ තමයි අපිට ආපු බස් එක. ඉතින් අපි ප්‍රංශයට ආවේ විශේෂ වැඩකට. අපි ගාව ගොඩාක් බඩු තියෙන නිසා. ඉතින් අපි බැගේජ් ඔක්කොම බස් එකට දාගෙන අපි යන්න පිටත් වුණා. ඉතින් තව vlog එකකින් ඉදිරියේදී හම්බ වෙමු.